හයි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම අදත් ආවා අපේ සර්වේ පේඩ් සර්වේ සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බුණා. කලින් වීඩියෝ එකේ තිබ්බ ප්‍රයිම් ඔපීනියන් අපේ සර්වේ සයිට් එකෙන් සර්වේ පේඩ් සර්වේ කරලා earn කරපු කට්ටිය හිටියා. ඉතින් ගොඩක් සතුටුයි කාට හරි ඒකෙන් පොඩි හරි රිලීෆ් එකක් එනවනම් ඒගොල්ලන්ගේ ජීවිතේ පොඩි හරි රිලීෆ් එකක් එනවනම් ඒක ලොකු දෙයක්. ඉතින් අද අපි කතා කරන්නේ තවත් පේඩ් සර්වේ ප්ලැට්ෆෝම් එකක් ගැන. මේක IPSOS ISA කියන ප්ලැට්ෆෝම් එක. මම ලින්ක් එක දානවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයගොල්ලන්ට ඒ ලින්ක් එක යූස් කරලා account එකක් create කරගන්න පුළුවන්. ඉතින් කලින් එක වගේමයි account එකක් create කරගන්නේ සහ survey කරන්නේ සහ PayPal වලට cash withdraw කරන්නේ. ඉතින් පොඩි වෙනස්කම් තියෙනවා. අපි account එක set up කරගන්න තැන ඉඳලා step by step බලමු. හරි. ඔයාලා description box එකේ තියෙන link එක use කරලා ගිහාම ඔගොල්ලන්ගේ details දාලා මම ඔගොල්ලන්ට කලින් වීඩියෝ එකක කිව්වා ඔගොල්ලන්ට වෙනම Gmail එකක් use කරන්න මේකට. ඉතින් ඒ Gmail account එකේ use කරලා ඔගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම account එකක් set up කරගන්න. ඉතින් ඔගොල්ලන්ගේ personal details දාද්දී ඔගොල්ලන්ට පොඩිම හරි බයක් තියෙනවා නම් ඔගොල්ලන්ගේ ඇත්ත details නැතුව කලින් එකේ කිව්වා වගේ false details දාන්න පුළුවන්. හරි. එතකොට ඔගොල්ලෝ account එක set up කරාම email එක verify කරන්න වෙනවා. ඒකට email එකක් එනවා. ඒකේ ගිහිලා click කරලා email එක verify කරන්න ඕනේ. මේකෙදී තවත් වැදගත් දෙයක් තමයි මේ platform එකේදී ඔයගොල්ලන්ගේ mobile number එක verify කරන්න වෙනවා. ඒ කියන්නේ මේ platform එකෙන් ඔයගොල්ලෝ එක mobile number එකකින් එක account එකක් විතරයි create කරන්න පුළුවන්. ඉතින් අපි කලින් prime opinion එකේදී අපිට එහෙම limitations තිබුණ නැහැ. මොකද ඒක email එකත් එක්ක link වෙන්නේ. ඉතින් email ඕන තරම් ප්‍රමාණයක් කෙනෙකුට හදාගන්න පුළුවන්. නමුත් මේකෙදී එක්කෙනෙකුට එක account එකක් පමණයි හදාගන්න පුළුවන්. හරි. දැන් මේකෙදී ඔයගොල්ලන්ට මුලින්ම දෙනවා survey එකක්. ඒක කරලා ඒක ගොඩක් වෙලාවට real survey එකක් නෙමේ. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට පොඩි practice එකක් වගේ දෙන්නේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මේ survey කරද්දි ගොඩාක් මේවා ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ පුළුවන් තරම් quick වෙන්න බලන්න. මොකද මේකට ගොඩාක් වෙලා ගත්තොත් ඒක වැඩක් නැති වෙනවා සහ ඔයගොල්ලන්ටත් ඊට ඉක්මනින් මේක එපා වෙන්න පුළුවන්. ඉතින් ටික කාලයක් යද්දි මේකට පුරුදු වෙනවා. මොකද අපි සර්වේ එකක් කියවද්දී මේක කොච්චර ඉක්මනට අපිට තේරුම් ගන්න පුළුවන්ද කියන එක. මොකද කීපයක් කරද්දී අපිට මේක පුරුදු වෙනවා. ඔයාලා ප්‍රයිම් ඔපීනියන් සර්වේ කරා නම් ඔයගොල්ලන්ට ඒකෙදී සමහර කට්ටියට ඉෂුස් තියෙන්න පුළුවන්. ඉක්මනට ස්ක්‍රීන් අවුට් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපිට පොයින්ට් එකක් දෙකක් තුනක් වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. නමුත් මේ සර්වේ මේ ප්ලැට්ෆෝම් එකේ ඔයගොල්ලෝ සර්වේ කරනවා නම් ස්ක්‍රීන් අවුට් වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද මේකේ අපිට ෆිල් කරන්න තියෙනවා අපේ ප්‍රොෆයිල් එකක්. ඒ කියන්නේ අපි මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ අපිට ගොඩක් වෙලාවට දෙන්නේ අපිට suitable සර්විස්. ඉතින් එතකොට ස්ක්‍රීන් අවුට් වීමේ සම්භාවිතා ගොඩක් අඩුයි. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේගොල්ලන්ගේ අපි සර්වේ එකක් කරද්දී යම්කිසි තැනකදී අපි ස්ක්‍රීන් අවුට් වෙනවා නම් අපි ඒ දක්වා ඒගොල්ලොන්ගේ සර්වේ එක කරපු ප්‍රමාණයට අපිට සමානුපාතිකව පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි පොයින්ට් 200ක සර්වේ එකක් කරොත් අපි මැදදී සර්වේ එක ස්ක්‍රීන් අවුට් වුණොත් අපිට පොයින්ට් 100ක් වගේ ගොඩක් වෙලාවට හම්බ වෙනවා. ඒක හින්දා ලොකු ඉෂුව එකක් නැහැ මේක ස්ක්‍රීන් අවුට් වෙන එකේ. එකම ප්‍රශ්නය තමයි මේ සර්වේ එකේ යද්දී දැන් අපි ප්‍රයිම් ඔපිනියන් එකේදී අපි ගියොත් එහෙම අපිට ඕන තරම් සර්විස් තියෙනවා කරන්න.
අපිට වෙලාව තියෙනවා නම් කරන්න ඕන තරම් සර්විස් තියෙනවා. නමුත් මේකෙදි අපිට එහෙම නෑ. අපිට මේකෙදී නිකන් පර්සනලයිස් වගේ සර්විස් දෙන්නේ. එතකොට අපිට දවසකට සමහරට සර්විස් 2-3ක් වෙන්න පුළුවන්. සමහරට ඊට වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට ක්ලියර්ලි මේගොල්ලන්ගේ පෙන්නනවා පොයින්ට්ස් ගන්න. හරි. අපි බලමු දැන් අපේ වැදගත්ම දේ. කොහොමද මේකේ අපි කෑෂ් විත්ඩ්‍රෝ කරන්න කියලා. ඉතින් මේකෙත් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. නමුත් ප්‍රයිම් ඔපිනියන් තරම් ඔප්ෂන්ස් නැහැ. ඔයගොල්ලන්ට ඩොලර් 5 ඉඳන් රිවෝඩ්ස් ඔප්ෂන්ස් තියෙනවා. නමුත් ඩොලර් $5 වලට තියෙන්නේ ගිෆ්ට් වවුචර්ස්. ඉතින් පර්සනලි මම කැමති නැහැ ගිෆ්ට් වවුචර්ස් වලට. ඒක හින්දා මම try කරන්නේ PayPal වලින් withdraw කරන්න. ඉතින් PayPal වලින් withdraw කරනවා නම් ඔයාට අවම 1000 points තියෙන්න ඕනේ. ඒ කියන්නේ $10 withdraw කරන්න. මේකෙදි 100 points තමයි $1 කියලා equivalent වෙන්නේ. එතකොට මේක ප්‍රයිම් ඔපිනියන් එකට වඩා පොඩ්ඩක් ක්ලික්ස් ගාන වැඩි, ටිකක් වෙලා යනවා විත්ඩ්‍රෝ කරන්න. නමුත් කිසිම අපහසුාවක්වත් ඒක විත්ඩ්‍රෝ කරන එකේ ප්‍රශ්නයක්වත් නැහැ. ප්‍රයිම් ඔපිනියන් වලට වඩා යම් පොඩි කාලයක් වැඩිපුර ගත වෙනවා සහ ක්ලික්ස් ගාන වැඩි. ඔව් එතකොට මේකෙදිත් අපි ඕඩර් කරාම මේක ඊමේල් එකක් එනවා අපිට අපේ ඊමේල් ඇඩ්‍රස් එකට. එතකොට ඒකෙදී අපි ක්ලේම් කරන්න ඕනේ අපේ රිවෝඩ් එක. එතකොට මේකෙදී ලින්ක් එකක් දෙනවා සහ පින් එකක් අපිට දෙනවා. එතකොට ඒ පින් එක අපි එන්ටර් කරන්න ඕනේ. ඒ විදිහට අපි කලින් ප්‍රයිම් ඔපිනියන් වල කළා වගේම මේකෙදිත් ලේසියෙන්ම අපිට PayPal එකට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද දවසේ කතාව. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න සහ කවුරු හරි ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වගේ දෙයක් choose කරලා earning එකක් කරගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ link එක share කරන්න. ඒගොල්ලන්ට මේ news එක දෙන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් කොහොමද earnings වැඩි කරගන්නේ, ඔයගොල්ලන්ගේ මොනවද තියෙන issues, ඒවට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ සර්විස් කරලා ඒවැති ඔයගොල්ලන්ට මුණ ගැහෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි ඒව ගැන කතා කරමු. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.